76 වසරක සාපයෙන් පීඩා විඳිමින් සිටින ජනතාව අද වෙන විට ඊටමත් පීඩණයට පත්වෙමින් ඊටම දරිද්‍රතාවයෙන් යුක්ත ජීවිතයක් ගත කරනවා. විශේෂයෙන් ජනගහනයෙන් 60%ක් අද ආහාර වේල් 3 ගන්න බැරුව ආහාර වේල් 2ක් හෝ 1ක් හෝ බඩගින්නේ තමයි ඉන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ තත්වයක් රටේ උද්ගත වෙලා තියෙනවා. ඊළඟට ගෙවල් දසලක්ෂයක ලයිට් කපලා තියෙනවා බිල් ගෙවන්න බැරුව. ඉතින් මෙන්න මේ වගේ ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, සංස්කෘතිකමය වශයෙන් ජනතාව පරිහානියට පත්වෙමින් තිබෙනවා. විශේෂයෙන් මේ කුඩා දරුවන් ධනපති පන්තියේ ගොදුරු බවට පත්වෙමින් තිබෙනවා. මේක පූජක පක්ෂයේ පමණක් නොවේ. මේ ධනේශ්වර කොටස්වල ධනපතියන්ගේ ගොදුරු බවට මේ දුක් විඳින ජනතාව පත්වෙමින් තිබෙනවා. දුක් විඳින ජනතාවගේ දරුවන් පත්වෙමින් තිබෙනවා. ඉතින් මේ වගේ තත්වයකදී මේ දේශය මුදා ගැනීම සඳහා අවශ්‍යතාවයක්, ෂණික අවශ්‍යතාවයක් අද මතුවෙමින් තිබෙනවා. විශේෂයෙන් මෙම අපේ දේශය මේ තත්වයෙන් මුදවා ගැනීම සඳහා අවශ්‍ය නායකත්වය, මේ නායකත්වයේ සතු ගුණාංග කෙබඳු විය යුතුද? ඒ නායකයා මොන විදිහේ කැපකිරීම කරන්න සූදානම් විය යුතුද? වෙලා සිටිය යුතුද? ඉතින් මෙන්න මේ වගේ නායකයා තෝරා ගැනීමේදී ජනතාව මෙම ගීතෙන් ඔබට සෑහෙන පිටුවහලක් ලබා ගන්න පුළුවන්. නායකයා කෙබඳු විය යුතුද? නායකයාගේ ලක්ෂණ කෙබඳු විය යුතුද? ඉතින් මෙච්චර කල් අපට මේ නායකත්වය අපිට තෝරා ගන්නට බැරි වුණා. හැමදාම සිද්ධ වුණේ අපි මුලාවෙන් මුලාවට පත්වීමයි. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ මෙම ගීතය ඉතාමත් වැදගත් ගීතයක් හැටියට හඳුන්වන්න පුළුවන්. මම අද පවන ගීත සමුච්චයෙන් තෝරාගත්තේ කවදා පායද්ද අප දිනිසුරානෝ ගීතය. මේ ගීතයේ ඉතාමත් ලස්සනට මේ ගීතය පද බැඳීම කළා තියෙනවා. විශේෂයෙන් රූපක ව්‍යංගාර්ථයෙන් යුක්ත තැන්, ඒ වගේම වක්‍රෝක්තියෙන් කියන්න ඕන දේවල්, ඒ වගේම උපමා, ඊටාම ලස්සන උපමා යොදාගෙන මෙම ගීතය වර්ණවත් වෙලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ ගීතය ඊටාමත් වැදගත් ගීතයක් හැටියට මට හිතුණා. මොකද අද තියෙන මේ සමාජමය තත්වයේදී අපි නායකයෙක් තෝරාගන්නේ කොහොමද? නායකයා තෝරාගන්නේ නායකයා BMW එකකින්ද? එහෙම නැත්නම් නායකයා රෝස පාට උණ හින්දාද? නෑ. නායකත්වයට පෞරුෂයක් තිබිය යුතුයි. නමුත් මේ නායකත්ව පෞරුෂය ගොඩනැගෙන්නේ ඔහු වටා තිබෙන දේවල් වලින්. ඔහුගේ පෙනුමත් යම්කිසි ප්‍රමාණයකට බලපානවා. මම නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් ඒ නායකත්වයේ පෞරුෂය මොන වගේ විය යුතුද කියලා මේ ගීතයෙන් කියනවා. එතකොට මේ අතීතයේ මේ කුංකුණාවේ හාමුදුරුවෝ සිරගත වෙලා ඉඳිද්දී ලියපු කවියක් ඇසුරෙන් තමයි මේ ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ප්‍රබන්ධ කළා තියෙන්නේ. මේ සින්දුව, මේ ගීතය මේ ආකාරයෙන් කවදා පායත්ද අප දිනිසුරානෝ රණ බිමකට සරිලන සෙනෙවියානෝ මුඩු බිමකට සරිලන ජල කඳානෝ සුන්බුන් කොඳුවට සිටුවන රජානෝ. මේ ආකාරයෙන් මේ ගීතේ පළවෙනි කොටස මේ ආකාරයෙන් වර්ණවත් වෙනවා. කවදා පායද්ද අප දිනිසුරානෝ. මේ සූර්යාට සමාන කරලා තියෙන්නේ නායකත්වය. සූර්යා වගේ විය යුතුයි. මොකද සූර්යා එක රටකට සීමා වෙන්නේ නැහැ. ඔහු සමස්ත ලෝකයටම ආලෝකය බෙදා හරිනවා. ජනතාවට, සියලුම ජීවීන්ට මේ සූර්යාලෝකය ඉතාමත් වැදගත් වෙනවා. මේ ආකාරයෙන් කියලා තියෙන්නේ මේ සූර්යාගේ රශ්මිය අපේ පරිසරයේ පැවැත්ම සඳහා මේ සූර්යයා කොච්චර වැදගත්ද. ඒ වගේ තමයි මේ නායකත්වයත්.
නායකත්වය අපේ පැවැත්ම සඳහා අපේ පරිසරයේ පැවැත්ම සඳහා අපේ ජනතාවගේ පැවැත්ම සඳහා ඉතාමත් වැදගත් වෙනවා මේ නායකත්වය. එතකොට කවදා පායද්ද අප දිනිසුරානෝ රණ බිමකට සරිලන සෙනවියානෝ. එතකොට මේ රණ බිමකට සරිලන සෙනවිය ජනතාව සමග උරෙන් උර ගැටිලා සටන් කරන නායකත්වයක් තමයි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ. මුඩු බිමකට සරිලන ජල කඳානෝ. මුඩු බිමකට ඇත්තටම දැන් අද රට මුඩු බිමක් බවට පත් වෙලානේ. ඒ විතරක් නෙමෙයි මිනිස්සුගේ චිත්ත සංතානයේ පවා මුඩු බිමක් බවට පත් වෙලා. එතකොට පරිසරයේ හැම දෙයක්ම මේ විෂම ආර්ථික තන්ත්‍රය නිසා විනාශයට පත් වෙලා. ඒක තමයි මේ කියන්නේ. මුඩු බිමකට සරිලන ජල කඳානු. මේ ආකාරයෙන් රචකයා ගීතය වර්ණවත් කරනවා. සුන්බුන් කොඳු ඇට සිටුවන රජානු. මොකද මේ රටේ මිනිස්සු කෙලින් හිට ගන්න බෑ. අද මිනිස්සු ඊටාම දුක්ඛිත තත්වයට පත් වෙලා තියෙනවා. ආහාර නැතුව ඒ වගේම නොයෙකුත් ඉහළ සමාජයේ ධනපතියන්ගෙන් පීඩා විඳිනවා. ඉතින් ඒකින්ද බොහෝ වෙලාවට මේ ජනතාවට කෙලින් හිට ගන්න බැරි, කෙලින් දේවල් වලට මූණ දෙන්න බැරි ස්වභාවයක් තියෙනවා. ජනතාව පසුබහින තත්වයක් තියෙනවා. එතකොට මේ කොඳුයට කැඩුණු මිනිස්සුන්ගේ කොඳුයට සිටවන්න පුළුවන් රජ කෙනෙක් තමයි අපට අවශ්‍ය. ඉතින් ඒ වගේ රජ කෙනෙක් තමයි මේ ගීතයෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ගීතය අද ජනතාවට ඉතාමත් වැදගත්. මොකද මේ රට අද ඇත්තටම මේ මහා පීඩාවකට ලක් වෙලා තියෙන හැම ක්ෂේත්‍රයකම. විශේෂයෙන් මේ අපි වර්ෂාවක් වැස්සොත් න්‍යාය යනවා. න්‍යාය ගිහිල්ලා ඒකට ඒ මිනිස්සු කූඩාරම් වල ඊළඟ ජල කඳ එනකනුත් ඒ මිනිස්සු වැහැලා අධික වර්ෂාපතනයක් ඊළඟ සැරේ එනකොටත් ඒ මිනිස්සු කූඩාරම් වල. ඒ මිනිස්සුන්ට දෙනවයි කියපු කිසිම දෙයක් ලැබිලා නැහැ. ඉතින් මේ වගේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා මිනිස්සුන්ට යම් දෙයක්. එතකොට මිනිස්සුන්ට ඒ අවශ්‍ය දේවල් ලබා දෙන්නට සූදානම් නායකත්වයක්, හැකියාවක් ඇති නායකත්වයක් තමයි අපි පත් කරගත්තේ. ඉතින් මේ ගීතේ පළවෙනි වර්ස් එක මේ ආකාරයෙන් තමයි තියෙන්නේ. ඊටමත් වැදගත් දෙයක් මේකෙන් වක්‍රෝත්තියෙන් කියනවා. කවදා පායත්ද අප පුන් සඳානෝ පරහිත පිණිස දල දන් දෙන තානෝ නිදුකින් ඉන්න මග සලසන විදානෝ මුසාබසින් අප නොපෙළන රජානෝ. ඉතින් මෙම මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කර මෙම ගීතය දෙවෙනි වර්ස් එක ඊටාම වැදගත් තැනකට මේ ගීතේ අරගෙන එනවා. කවදා පායද්ද අප පුන් සඳානෝ. එතෙන්දී නායකත්වය චන්ද්‍රයාට පුන් සඳට උපමා කරනවා. සඳක් වගේ නායකයෙක් වෙන්න ඕන. සඳෙන් අපට ගෙනත් දෙන්නේ සීතලක්, සිසිලක්. ජනතාවට සිසිලක් ගෙන දෙන එහෙම නායකත්වයක් ඇති වෙන්න ඕන. මුළු ලෝකයටම ආලෝකයේ බෙදනවා චන්ද්‍රයා. එක රටකට සීමා වෙන්නේ නැහැ. සීමාවක් නැති ලෝකයක් කරා තමයි ඒ නායකත්වය මෙහෙවන්න ඕන. මොකද දැන් ගොඩක් අය හිතනවා, දැන් ගොඩක් නායකයෝ කියනවා දැන් මේ ඉරානයේ යුද්ධේ ඉරානයේ අපේ යුද්ධයක් නෙමෙයි ඒක. ඉතින් ඒකෙන්ද ගොඩක් අය ඒකෙන් අයින් වෙනවා. නමුත් මේක ඇත්තටම මුළු ප්‍රධාන සතුරාට එරෙහිව සියලු දෙනා එක්සත් විය යුතුයි. ඒක තමයි සිද්ධ වෙන්න ඕන. ඒකින්ද මේ නායකයෙක් චන්ද්‍රයා වගේ වෙන්න ඕන. චන්ද්‍රයා වගේ වෙන්න ඕන, පුන් සඳ වගේ වෙන්න ඕන. එතකොට මුළු ලෝකෙටම එයා ඒ එළිය විහිදවන. අපි කුඩා රටක් වෙන්න පුළුවන්. නමුත් අපේ රටේ නායකත්වය, අපේ රටේ නායකයා ඒ ලෝකයටම එළිය විහිදවන්න ඕන. මොකද අපේ රට හුදෙකලා වූ රටක් නෙමෙයි ලෝකේ. විශේෂයෙන් මේ පසුගියදා ඒ වගේ සිද්ධියක් සිද්ධ වුණා. දැන් ඉන්දියාවේ ඉඳලා නැවක් මේ ලංකාවට
ආවා. ඒ නැව කොහොම හරි අතරමඟදී සතුරු ප්‍රහාරයකට එල්ල වෙලා 100 ගාණක් ජනතාව මිය ගියා. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වුණා. ඉතින් ඇත්තටම ඒකේ නොඑක් අය නොඑක් දේවල් කියනවා. මොකද දැනටත් අපි ආරක්ෂක ගිවිසුමකට පැමිණි ඉන්නවා ඉන්දියාවත් ඇමරිකාවත් සමග. ඉතාමත් අහිතකරයි මේ තත්වය. ඉදිරියේදී අපිට ඉතාමත් අහිතකර පළවිපාක වලට මේ දේ හින්දා අපට මුහුණ දෙන්න සිද්ධ වෙයි. අන්න ඒ වගේ දේවල් නැතුව නායකත්වය ඉන්න ඕන පුන් සඳක් වගේ. සඳක් වගේ සිසිලක් ගෙන දෙමින් ජනතාවට මුළු ලෝකයටම එළිය පතුරවන නායකත්වයක් වෙන්න ඕන. ඊළඟට ජනතාව දුකෙන් තොර කරන්න, රෝග වලින් තොර කරන්න, නිදුකින් ඉන්න, දුකක් නැතුව ඉන්න මග සලසන වෙදානෝ දොස්තර කෙනෙක් බවට එහෙම නැත්නම් වෙද මහත්තයෙක් බවට පත්විය යුතුයි. ජනතාව සුවපත් කරන්නෙක් විය යුතුයි. ඉතින් ඒක ඊටමත් මහාචාර්යතුමා ඒ ලස්සන්ට ඒක පෙළගස්වලා තියෙනවා. ඊළඟට ජනතාවට නිදුකින් ඉන්න මග පෙන්වන වෙදානන් කෙනෙක් වගේ රජ කෙනෙක් විය යුතුයි. ඒ කියන්නේ දුක් ගැහැට කම්කටොළු රෝග පීඩාදීන් දුරින් භූත වෙලා ජනතාව සතුටින් තබන්න පුළුවන් නායකත්වයක්. මුසා බසින් අප නොපෙළෙන රජානෝ. අද මොකද්ද වෙලා තියෙන්නේ? අපේ නායකයෝ සියලුම නායකයෝ 76 වසරක් තිස්සේ මේ රටට බිහි වෙච්ච සියලුම නායකයෝ බලයටපත් වෙන්නේ බොරු කියලා. හැබැයි බලයට පස්තුනෑන් පස්සේ ජනතාව පෙළෙනකොට පීඩාවට පත් කරනකොට අර සියලුම දේවල් කියපු දේවල් බොරු බවට පත් වෙනවා. එතකොට නිකම්ම බොරුකාරයන් බවට මේ නායකයෝ පත් වෙනවා. ඉතින් මේකෙදි කියන්නේ මුසා බසින් අප නොපෙළෙන රජානෝ. ඒ කියන්නේ අපිව මුසා බසින් වල්මත් කරන්නේ නැති රජ කෙනෙක්. මුසා බසින් අපිව පීඩාවට පත් කරන්නේ නැති රජ කෙනෙක්. තමන් කියපු දේ කරන රජ කෙනෙක්. ඉතින් අන්න ඒ වගේ නායකත්වයක් තමයි මේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයා ජනතාවට යෝජනා කරන්නේ. ඉතින් මේ ආකාරයෙන් ඔහුගේ මේ සෙකන්ඩ් වර්ස් එක මේ සම්පූර්ණ අපේ නායකත්වයේ කෙබඳු විය යුතුද කියලා ව්‍යංගයෙන් වක්‍රෝත්තියෙන් මේ කියලා දෙනවා. මේ නායකත්වයේ කෙබඳු විය යුතුද කියලා. උපමා හරහා ඊටාම ලස්සනට මෙම රචනය සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට මේ පුන් සඳක් වගේ ආලෝකයේ බෙදෙන නායකත්වයක්. මුළු ලෝකයටම ආලෝකමත් වන, මුළු ලෝකයේම ආලෝකමත් කරවන්න පුළුවන් නායකත්වයක් තමයි අපි සොයාගත යුත්තේ. එතකොට ඊළඟට පරහිත පිනිස දල දන් දෙන ඇතානෝ. මේකේදී වක්‍රෝත්තියෙන් කියන්නේ මහාචාර්යතුමා මේ පරහිත පිනිස දල දන් දෙන. පරහිත පිනිස දල දන් දෙන්න බෑ. ඇතා මැරෙන්න ඕන. ඉතින් ගොඩක් වෙලාවට මේ ඇත දල ගැලෙවුවාම ඇතෙක් ජීවත් වෙන්නේ නැහැ. එතකොට මේ තමන්ගේ වර්ගයා වෙනුවෙන් දිවි පිදීම තමයි මේ කියන්නේ. තමන්ගේ වර්ගයා තමන්ගේ ජාතිය ලාංකීය ජාතිය වෙනුවෙන් දිවි පිදීමක් තමයි මේ අර්ථ මේක මේ ව්‍යංගයෙන් කියන්නේ. නායකයා ජීවිතේ පුදන්න පුළුවන් සමතෙක් වෙන්න ඕන. ඒ වගේ සමත් වූ නායකයන් කොපමණ ඉන්නවද? දැන් අපි බලමු. දැන් අපි අතීතයට ගියොත් වීර කැප්පෙටිපොළ තමන්ගේ ජීවිතේ දන් දෙනවා. බල බෙල්ලේ මෙතනට ගස කියලා ඔහු බෙල්ල දෙනවා. තමන්ගේ ලාංකීය ජාතිය වෙනුවෙන් ජීවිතය දෙනවා. මොකද එදා 1818 කැරැල්ල 1848 කැරැල්ල ඇති වුණේ බ්‍රිතාන්‍ය කිරීටයට විරුද්ධව. එදා අද ඇමරිකාවේ තත්ත්වයේ හිටියේ එදා බ්‍රිතාන්‍ය. කිරීටයට විරුද්ධව සන්නද්ධ වෙන්න ආයුධ අතට ගන්න අපේ නායකින්ට හැකියාවක් තිබුණා. වීර කැප්පෙටිපොළලා, වීර පුරන්අප්පු, ගොංගාලේ ගොඩබණ්ඩා, බූටාවේ රටේරාල, කිව්ලේ ගෙදර මොහොට්ටාල වගේ වීරවරුන් එදා මරණය පෙනිපෙනී ආයුධ අතට ගත්තා. හිරු නොබසින අධිරාජ්‍යයට විරුද්ධව අන්න එවැනි නායකත්වයක් තමයි අදටත් අවශ්‍ය. මේ යුගයටත් අවශ්‍ය එවැනි නායකත්වයක්. මේ රටේ නායකයින්ගේ වැරද්ද හැම තැනකම ස්පා.
මේ රටේ පතුරවන්නේ කාමය. කාම අග්නිය තමයි හැමතැනම කාම ගින්දර පතුරවන්නේ. එතකොට මේ ගිනි ගන්න සමාජයක් තමයි මෙතන තියෙන්නේ. අනවශ්‍ය විදිහට මේ දේවල් උලුප්පල අපි දන්නවා දැන් අපේ විශේෂයෙන් අපේ රූපවාහිනියේ පවා පෙන්වන්නේ නිරන්තරයෙන්ම පෙන්වන්නේ විශේෂයෙන් මේ LGBTIQ ටුවරිසම් එක ආපු මේ ටීවී වලටත් ආපු මේ දේවල් අද ප්‍රසිද්ධියේ පෙන්වන තත්වයට ඇවිල්ලා තියෙනවා. සමලිංගික සමාජයක් ගැන ප්‍රසිද්ධියේ කතා කරන තත්වයක් ඇවිල්ලා තියෙනවා. මේ ආකාරයෙන් මේ රට වල්මත් කරලා තියෙන්නේ. එතකොට සංඝ සමාජයේ විතරක් මේකෙන් මිදෙන්නේ නැහැ. එහෙම නැත්නම් කතෝලික සමාජයේ ක්‍රිස්තියානි සමාජයේ විතරක් මේකෙන් මිදෙන්නේ නැහැ. ඒගොල්ලොත් මේ සමාජයේ කොටස්කරුවන්. එතකොට මේ සමාජයේ තියෙන බලපෑම ඒ අයටත් එන්න පුළුවන්. නමුත් මේකට සම්පූර්ණ මේ සංඝ සමාජයට පහර ගහන එක වැරදි. මොකද සංඝ සමාජය කියන්නේ මේ රටේ අවයව දන් දෙමින් පාරමිතා පුරන සංඝ සමාජයක් අපේ මේ අතරේ ඉන්නවා. ලෝකේ අපි පළවෙනි තැන ලේ දන් දීම අතින්. පළවෙනි තැන අපි අවයව දන් දීම අතින්. එතකොට මේ අවයව වැඩියෙන්ම දන් දෙන්නේ කවුද? කිඩ්නි දන් දෙන්නේ කවුද? ස්වාමීන් වහන්සේලා සංඝ සමාජය. විශේෂයෙන් මම කියන්න ඕන දැන් මේ ලක්ෂ්මන් කදිරගාමරට කිඩ්නි එකක් දුන්නේ අපේ සංඝයා වහන්සේ නම. සංඝයා වහන්සේ දන්නේ නැහැ ඒ කිඩ්නි එක දෙනකන් මේක දෙන්නේ මේ කදිරගාමර මැතිතුමාට කියලා. ඊට පස්සේ ඒ සංඝයා වහන්සේට ඒක කිව්වහම ඒක දැනගත්තාම සංඝයා වහන්සේ මොකක්ද දන්නවද කිව්වේ? එතකොට සංඝයා වහන්සේ කියනවා මට එයා කදිරගාමර වුණත් හිඟන්නෙක් වුණත් මට ඒක වැඩක් නැහැ. මම කිඩ්නි එකක් දන් දෙන්න විතරයි මට අවශ්‍යතාවය තිබුණේ. එතකොට සංඝ සමාජයේ ඇත්තටම මේ කැපවීම කරන කොටසක් ඉන්නවා මේ සංඝ සමාජයේ. ඒ වගේම මේ රටට උවදුරක් එනකොට උඩා පොළ හාමුදුරුවන්ව අනුකරණය කරමින් ඉදිරියට යන්න සූදානම් සමාජයක් මේ රටේ ඉන්නවා. ඉතින් ඒක හින්දා මේ සංඝ සමාජයටම ඇඟිල්ල දික් කරන එකේ තේරුමක් නැහැ. මේක අපේ දේවල් ඇත්තටම මේ ධනපතියන්ට තමයි මේ සියලුම දෙයකින් ගැලවෙන්න පුළුවන්. එයා සංඝයා වහන්සේ කෙනෙක් වුණ පළියට මේවෙන් මිදෙන්නේ නැහැ. හැබැයි ධනපතියෙක් වුණා නම් අපේ ආණ්ඩු ඒ වගේ අයව මුදා හරිනවා. මේක තමයි ඇත්ත. මේ ධනපතියන්ට තමයි සියලු දේ වරප්‍රසාද තියෙන්නේ මේ සමාජයේ. සංඝ සමාජයට නෙවෙයි. සංඝ සමාජයටවත් කතෝලික ක්‍රිස්තියානි පූජකවරුන්ටවත් ඊළඟට මුස්ලිම් පූජකවරුන්ටවත් නෙවෙයි. මේගොල්ලෝ අතේ සල්ලි තියනවද කියන එකයි වැදගත්. ඒ සල්ලි තියන අය සියලු දේවල් නිදහස් වෙනවා. ඉතින් මේ සමාජය ගොඩනගන්න මේ අවශ්‍ය නායකත්වයේ තමයි මේ මහාචාර්යතුමා පෙන්වා දෙන්නේ. එතකොට ඒකම අපිට ඔය වගේ ජීවිතය දෙන්න සූදානම් නායකත්වයන් ඔයිට ඉස්සෙල්ලත් ගොඩක් ඉන්නවා. චිලියේ ඇලන්ඩේ ඡන්දය ඉහළ ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරනවා. ඉතින් ඒ අවස්ථාවේදී ප්‍රතිගාමී බලවේගය චිලියේ පිනෝචේ නැමැති හමුදා නායකයට බලය ලබා ගන්න තත්වයක් රටේ ඇති කරනවා. ඉතින් එතකොට මේ පිනෝචේ බලය තහවුරු කරගන්න හමුදාව අරගෙන එනකොට ඇලන්ඩේට හිතවත් හමුදාවක් ඔවුන් අතරත් සටනක් ඇබළුණා. නමුත් මේ ඇලන්ඩේ කවදාවත් ආයුධ ගැන විශ්වාස කරපු නායකයෙක් නෙමෙයි. ඔහු ඡන්දය ගැන පමණක් විශ්වාස කරපු කෙනෙක්. නමුත් අවසාන මොහොතේ ඔහු ජනාධිපති මන්දිරයේ වට කරනකොට පිනෝචේගේ හමුදාව ඔහු AK-47 රයිෆල් එකක් අතට ගන්නවා. අතට අරගෙන සටන් කරනවා. ඉතින් මේ වගේ තමන්ගේ ජීවිතේ දන් දෙන නායකත්වයක් අපට අවශ්‍යයි. තමන්ගේ ජීවිතේ දන් දෙන්න සූදානම් නායකයෙක් ජනතාව සමග පයින් ඇවිදින ජනතාව සමග එකට සිට ගන්න නායකයෙක් අපට අවශ්‍යයි. ඉතින් මේ ගීතයෙන් කියන්නේ ඒකයි. බස් එකේ අපිට පාර්ලිමේන්තුවට යන්න පුළුවන් කියපු සහෝදරවරු අද වෙනකොට BMW V8 වලින් තමයි යන්නේ. ටයි කෝට් ඇඳලා බොරු ඉංග්‍රීසි කතා කරමින් පහත් ජීවිතයක් ගත කරනවා. ඇත්තටම ඒක පේන්න තියෙනවා. ඒක මිනිසුන්ට පේන්න තියෙනවා. ඒකින්ද ඒක බොරු කරන්න බෑ. බැනියන් ඉරිලා අපේ අන්ඩර්වෙයාර් එක ඉරිලා අපි ඒවා කාමරේ තමයි දාලා වේලන්නේ මිනිස්සු දකින්න හින්දා මේ ජනතාව මුලා කරනවා.
මේ ජනතාව මුලා කරන නායකයින්ගෙන් අපි ගැලවිය යුතුයි. සියලුම නායකයින් ජනතාවට යන්න බැරි නම් ජනතාව බස් එකේ නම් වැඩි හරියක් යන්නේ. බස් එකෙන් යන්න ඕන මේ ඉන්න නායකයෝ. බස් එකේ බැරි නම් අඩු ගානේ සාමාන්‍ය කුඩා මෝටර රථයකින් යන්න ඕන. මොකද මේගොල්ලෝ ආවේ ඒකට. මේ සහෝදරවරු ආවේ ඒකට. ඒගොල්ලන්ට V8 එකේ යන්නයි කියන්නේ. ඒ ධනපති පන්තියෙන් එන නායකයෝ කොහොමත් ඒවේ තමයි යන්නේ. ඒගොල්ලෝ කැපකිරීම කරන්නේ නැහැ. ඒගොල්ලෝ හොරකම් කරන්නම තමයි එන්නේ. නමුත් ඒවෙත් ඉඳලා තියෙනවා පරාර්ථකාමී නායකයෝ. SWRD බණ්ඩාරනායක පරාර්ථකාමී නායකයෙක්. එතුමා ගැන පොත්පත් පවා සෝවියට් රුසියාවේ ඒ කාලේ සමාජවාදී සෝවියට් රුසියාවේ පොත්පත් පවා ලියුණා. එතුමා ගැන. ඒ වගේම CWW කන්නංගර අර ගුහුරු මඩෙන් පිපිච්ච නෙළුම් මලක්. ඒ වගේ අය ඉන්නවා. ඒ වගේ හුදෙකලා චරිතය ඉන්නවා. ඒකින්ද හොඳ මනුෂ්‍යත්වයෙන් යුත් නායකයෝ 76 වසරක සාපේ තුලත් ඉඳලා තියෙනවා. ඉතින් මේ වගේ සැබෑ නායකත්වයක් මේක සමාජවාදීද ධනවාදීද කියන එකට වඩා පළවෙනියෙන්ම නායකත්වය සත්‍යවාදී විය යුතුයි. බොරු කියන නායකත්වයක් නොවිය යුතුයි. සත්‍යවාදී නායකත්වයක් විය යුතුයි. ඉම්රාන් ખાන් හොඳ ක්‍රිකටර් කෙනෙක්. හොඳට ක්‍රිකට් සෙල්ලම් කරා ප්‍රසිද්ධියටපත් වුණා. ඔහු දේශපාලනයත් හරියට නීතියට කරා. නමුත් ඔහුට කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒකේ හමුදා පාලනයක් ඇති වුණා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ නායකත්වයේ කියන එකේ වැදගත්කම තමයි එතුමා ඉස්මතු කරලා පෙන්නන්නේ. නායකයා කෙබඳු විය යුතුයි. එතකොට ඒ වගේ නායකත්වයක් තමයි අපි බලාපොරොත්තු වෙන්න ඕන. ඊළඟට මුසාබසින් අප නොපෙළෙන රජානෝ. මුසාබස් කියලා අපි වල්මත් කළා අනාථ කරන නායකයින් වැඩක් නැහැ. අවන සදාකාලීන පන්ති අරගලයේ තියෙන තාක්කල් පවතින සත්‍යයක්. මේ රටේ පන්ති අරගලයේ කොපමණ කල පවතීද? පවන එතකල් ජීවමානයි. තවත් මේ නායකත්වයේ සම්බන්ධව කතා කරනකොට රෝහණ විජේවීරගේ නායකත්වය ගැන අපි කතා කරොත් 71 කැරැල්ලේ නායකත්වයේ දුන්නේ රෝහණ විජේවීර සහෝදරයා. ඒ වගේම 88 89 කැරැල්ලේ රෝහණ විජේවීර සහෝදරයා නායකත්වයේ දුන්නා. මේ සහෝදරයාගේ නායකත්වයත් වර්තමාන නායකත්වයත් අතර තියෙන පරස්පරය ඔබම විමසා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. කවදායිත්ද අපගේ එක්නෙතානෝ ගිමනට හෙවන දෙන තුහුනුඟ තුරානෝ අප සම බිමක රඳවන සොහොයුරානෝ රජකැයි අපට නොසිතෙන මහරජානෝ රජකැයි අපට නොසිතෙන මහරජානෝ. මේ තුන්වෙනි වර්ස් එකෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න කියන්නේ අපේ දූරදර්ශී නායකත්වය කවදා ඒවිද? ඊළඟට මේ මිනිස්සුන්ගේ දුක්ගැහැට කම්කටොළු සංසිඳවන්න සමත් වන දූරදර්ශී මඟ පෙන්වන්න. අපේ දූරදර්ශී මඟ පෙන්වන්න කවදා ඒවිද? ඊළඟට මේ දුක් කම්කොටොළු වලින් පීඩිත වෙලා ඉන්න අවස්ථාවක්. ඉතින් අපිට මහා නුග රුක්ෂයක්සේ සෙවණ දෙන්න හැකි නායකත්වයක් තමයි අපට අවශ්‍ය. එතකොට මේ අපි දරිද්‍රතාවයෙන් පීඩණයටපත් වෙලා අපි මේ වසංගත වලින් නොයෙකුත් ගම් වතුර පීඩා වලින් ඒ වගේම නියඟෙන් ඊළඟට මේ අපට එදිනෙදා ජීවිතයේ ගත කරන ඉතාමත් අපහසු ජීවන තත්වයන් මේ දරිද්‍රතාවය මේවා සමනය කරන්නට සමත් නායකත්වයක් තමයි මේකෙන් ඉල්ලන්නේ. එතකොට ඊළඟට කියනවා අප සම බිමක රඳවෙන සොහොයුරානෝ. ඒ කියන්නේ සහෝදරයෙක්. සොහොයුරෙක් කියන්නේ සහෝදරයෙක්. අප සම බිමක රඳවනු. ඒ කියන්නේ පන්ති ભેද
ಜಾති ભેද කුල ගෝත්‍රවාදී සමාජයෙන් ඔබට ගිය හැම කෙනෙකුටම සම තත්වයක් උරුම කර දෙන සමාජවාදී සමාජයක් පිළිබඳව තමයි ඔහු මේ කියනවා ඇත්තේ. මොකද සම බිමක රඳවන සමාජයක්, සම තත්වයන් ලබා දෙන සමාජයක්. ඉතින් මේ සමාජවාදී සමාජයක් කරා මේ රට මෙහෙවන්න කියලා තමයි මහාචාර්යතුමා කියනවා ඇත්තේ. මේ ජාතික විමුක්තිය ලබා ගැනීම සඳහා අපි මෙච්චර කල් අපි දැන් ඊටමත් මේ රට ඊටමත් නරක තැනකට වැටිලා තියෙන්නේ. අපි ලෝකයට ණය වෙලා තියෙනවා. ඊටමත් මේ ණය ගෙවා ගන්න බැරුව ඉන්නවා. ඊළඟට IMF එකේ නොයෙකුත් කොන්දේසි යටතේ අපි ජනතාව පෙළෙන ඊටමත් දුර්දාන්ත පාලනයක් තමයි කවුරු බලයට ආවත් ගෙනියන්න වෙන්නේ. මොකද මේ IMF එක ලෝකයේ පුරාම වැඩ කරලා අප්‍රසාදයට ලෝක ජනතාවගේ අප්‍රසාදයට ලක්වෙච්ච සංවිධානයක්. මොවුන් බැංකුවක්. එතකොට මේ බැංකුවෙන් ඒගොල්ලෝ උපරිම පොලියකට අපිට දේවල් ලබා දෙනවා. ඒ වගේම අපේ රුපියල උස් පහත් වුණත් ඒකෙනුත් අපේ ණය වාරික ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මේ ආකාරයෙන් ඊටම අවාසනාවන්ත ඉරණවකට ගොදුරු වෙලා තියෙන අවස්ථාවක මෙම නායකත්වයේ කෙබඳු විය යුතුද? මේ නායකත්වය එවැනි අසාධාරණ දෙයකට විරුද්ධව නැගී සිටින්න පුළුවන් නායකත්වයක් විය යුතුයි. ජනතාව පෙළගස්වන්න පුළුවන් නායකත්වයක් විය යුතුයි. ඒ වගේම ඒ වගේ පෞරුෂවත් නායකත්වයක් විය යුතුයි. ඊටමත් කාලෝචිත තේමාවක් යටතේ ගැවුණු ගීතයක්. මේක ඇත්තටම අද අවශ්‍යයි. මේ විශේෂයෙන් මේ එක දෙවෙනි වර්ස් එකේ තියෙනවා මුසාබසින් අප නොපෙළෙන රජානෝ කියලා. මුසාබසින් තමයි මෙච්චර කල් අපිව රැවට්ටුවේ. හැම කෙනෙක්ම ජනතාව මුලා කරන දෙයක් තමයි මෙතුවක් කල් කළා තියෙන්නේ. ඉතින් එහෙම නැතුව මේ ගීතයේ ඇසුරෙන් මේ ජනතාවට තෝරාගත හැකි තමාගේ නායකත්වය මොන වගේ විය යුතුද කියලා. ඉතින් මේ විය යුතුයි කියලා අදහස් කරන නායකත්වයේ කවදා අපිට දකින්ට ලැබේවිද? ඒක ප්‍රශ්නයක්. එදා කුංකුණාවේ හාමුදුරුවන් සිරගතව සිටිද්දී ලියු කවියක්. අනේ කුඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ අපට නැත ඉන්නේ ඒ නිසාවෙනි අප තැවෙන්නේ රජෙක් ලැබුණෝතින් කැවුම් කිරිබත් කන්‍යං පෙරහැර කරඤ්ඤං සාදුකාරයෙන් ගිගුම් දෙඤ්ඤං කවදා පායත්ද අප දිනි සුරානෝ රණ බිමකට සරිලන සෙනෙවියානෝ මුඩු බිමකට සරිලන ජල කඳානෝ සුන්බුන් කොඳු ඇට සිටුවන රජානෝ සුන්බුන් කොඳු ඇට සිටුවන රජානෝ කවදා පායත්ද අප පුන් සඳානෝ පරහිත පිණිස දල දන් දෙන තානෝ නිදුකින් ඉන්න මග පින්වන වෙදානෝ මුසාබසින් අප නොපෙළෙන රජානෝ මුසාබසින් අප නොපෙළෙන රජානෝ කවදා එත්ද අපගේ කුණතානෝ ගිමනට හෙවන දෙන තුහුණුඟ තුරානෝ අප සමබිමක රඳවන සොහොයුරානෝ
රජකෙයි අපට නොසිතෙන මහරජානෝ රජකෙයි අපට නොසිතෙන මහරජානෝ. මෙම ගීතයෙන් කියවෙන ආකාරයට නිවැරදි නායකත්වයක් පෞරුෂවත් නායකත්වයක් මේ රටට අවශ්‍ය වෙලාවක් මේක. මේ නායකත්ව පෞරුෂය තුලින් මේ රට ගොඩ ගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන් මේ පසුගාමී රටවල් වල නායකත්වයේ විශාල කාර්යභාරයක් කරනවා. ඉතින් මේ නායකත්වය අපි සොයා යා යුතුයි. මේ නායකත්වය අපි සොයාගත යුතුයි. ඒ පරාර්ථකාමී නායකත්වය අපි සොයාගත යුතුයි. මේ පරාර්ථකාමී නායකයා අපේ දේශය සුන්දර දේශයක් කරා අවදි කරන තෙක් අපි ඔහුට සහයෝගය දිය යුතුයි.